ළඟදීන් තරුණ පුතෙක් කතා කරලා මගේ අම්මේ අඬනවා එයා ගොඩාක් ආදරය කරපු ගෑනු ළමෙක් ඉක්මනට වෙනස් වුණා කියලා. ඉතින් දුක් ගැනවිල අහලා ඊට මං කිව්වා හරි. දැන් බණ කිව්වට හිතේට යන්නේ නැහැ. මං කියනවා අර අහවල් දේශනාව අහන්න. ස්වාමීන් වහන්සේ ඇහුවා ඒත් මාව පිච්චෙනවා. ඊට මං කිව්වා හරි. බෝධි පූජා හතක් තියාපන්. හතක් තියන්නේ කෙල්ල පතලා නෙවෙයි හිතේ දුක නැති වේවා කියලා. ඔන්න ආය 7 වෙනි දවසේ ආය කෝල් එකක් ගත්තා. බෝධි පූජා හත තිබ්බා කියලා. මේක මොනවා කිව්වද දන්නේ නැහැ. මං අහුව දැන් කොහොමද? පිච්චෙනවා කිව්වා. පිච්චෙනවා කිව්වා. ඇත්තටම ප්‍රියංගෙන් මේ දුක හදවත පුච්චනවා. දවනවා. ඒක ලොකු ශෝකයක්. ඊට පස්සේ මං අවසානයේ හුවා තවත් කරුණ කිව්වා මේක අහන්නෙම නෑ. ශෝකෙම තමයි කියන්නේ. එයා එහෙම වෙනස් වෙන කෙනෙක් නෙවෙයි. ගෙදරින් ප්‍රශ්නයක් ඇති. මං කිව්වා දැන් උඹට දුකනේ ප්‍රශ්නේ. පුතා ඔයා දන්නේ නැතුණාට ඔයා දුක් විඳින්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ගැන ශ්‍රද්ධාව නැති නිසා. ප්‍රියංගෙන් වෙන්වීම දුක. ඕක කාටවත් දැනෙනවා. තමන් ආදරය කරපු කෙනෙක් වෙනස් වුණාට පස්සේ හදවත පිච්චෙන්නේ නැත්තේ කාගේද? ඒක දුකක්. බුදුරජාණන් වහන්සේ මේක දුකක් කියලා වදාලා කියලා පිළිගනින් කිව්වා. ප්‍රියංගෙන් වෙන්වීම දුකක්. ඒකට විසඳුම අනිත් අයට කියන එක නෙවෙයි. ඒකට විසඳුම බෝධි පූජා තියෙන එක නෙවෙයි. දුකට විසඳුම දුක අවබෝධ කිරීම. එතකොට යා තවත් බන්ධනයකට හිත කැමති වෙන්නේ නැහැ. ඇත්තටම මේ ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියලා අවබෝධ වුණොත් ඔය ගෑනු ළමයි පිරිමි ළමයි වෙන් වෙලා මාස ගණන් දුක් විඳින්න ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඊළඟ මාසේ තව කොල්ලෙක් එක්ක තව කෙල්ලෙක් එක්ක යාළු වෙනවා. ඊළඟ මාසේ දුක් වෙනවා. තමන්ම බලෙන් දුක පටලවාගෙන අඬ වැළපි යන්න සිද්ධ වෙනවා. දුක අවබෝධ නොකරන තාක්කල්. මං කිව්වා පුතා අපිට මේ ශෝකේ එන්නේ දුක එන්නේ වැළපීම එන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැති නිසා. මල ගෙදරක කොච්චර අඬනවද ඇයි මැරුණේ කියලා. උපන් සත්වයා මැරෙනවා කියන බුද්ධ වචනේ පිළිගත්තේ නැහැ. අපේ ආත්මතු පරම්පරාවක් මැරුණානේ කියලා අතීතයට හිත යොමු කළවත් කවුරුත් මැරෙනවා කියලා හිත පිළිගන්නේ නැහැ. උපන් සත්වයා මැරෙනවා කියලා හිත පිළිගන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්නේ නැති නිසා මරණයේදී අපි හඬනවා වැළපෙනවා ඇයි ඔයා ගියේ කියලා. අපි ලෝකයට අද්දික් කරනවා ඇයි ඔයා මට දුක් දුන්නේ. මං ඔයාට මෙච්චර ආදරෙන් ඉඳලා ඇයි ඔයා මට දුක් දුන්නේ. ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරෙන්නේ නැහැ. ඒ හැරෙන්නේ නැති තාක් විඳවා හිටපල්ලා. මේක පිළිගන්න බැරි තාක් බුදු බණ පදයක් හදවතේ රැඳුණා නම් බණ සිහි කර වැටෙන කම